සල්ලි ඉතුරු කරන්නේ කොහොමද? හරිද? අපි දැන් ඒකට තමයි කතා කරන්නේ. So guys, today I want to share something very powerful with you. So I'm still reading this book, Psychology of Money. So I even highlighted that, as you can see here. In this chapter, හරිද? මේ chapter එකේ කතා කරන්නේ the importance of saving money. So in this video guys, I want to share some English vocabulary with you and also at the same time මට ඔයගොල්ලන්ට තව මේ ඉංග්‍රීසි භාෂාවේ වචන ඔයගොල්ලොත් එක්ක share කරගන්න ගමන් තව මේ පොතෙන් අපිට අපේ life එකට ගන්න පුළුවන් දේවල් ගැනත් අපි ටිකක් කතා කරමු. Page number 106. Okay. So here it says saving can be created by spending less. මොකද මේ කියන්නේ? Savings can be created by spending less. Obviously, right? ඔයාට සල්ලි ඉතුරු කරන්න පුළුවන් ඔයා අඩුවෙන් වියදම් කරාම. Savings can be created ඉතුරු කිරීම create කරන්න පුළුවන් by spending less. නේද? අඩුවෙන් වියදම් කරලා අපිට සල්ලි ඉතුරු කරන්න පුළුවන්. And the next one, you can spend less if you desire less. What do we mean by desire? මොකද මේ desire කියලා කියන්නේ? Desire කියලා කියන්නේ යම් කිසි දෙයකට ඔයා දැඩිසේ ආශා කරනවා. ඔයාට ඒ දේ කරන්න ඕන. ඔයා ඒ දේට හරි ආසයි. So that's what we call a desire. Okay? So desire කියන එක ක්‍රියාපදයක් වගේම නාමපදයක් කියන ආකාර දෙකෙන්ම ගන්න පුළුවන්. දැඩි ආශාව නැත්නම් දැඩිසේ ආශා කරනවා කියන අදහස් දෙකම අපිට ගන්න පුළුවන්. So අපි දැන් මේ lesson series එකේදී කරන්නේ මොකක්ද? ඔයගොල්ලෝ English language එක improve කරගන්න ගමන් මේ language be AI platform එක භාවිතා කරන්නේ කොහොමද? ඒ හරහා ඔයාගේ best version එක වෙන්නේ කොහොමද කියන දේ ගැන අපි කතා කරනවා. So this is how we use language be AI and learn this word. මුලින්ම language be AI වලට ගිහිල්ලා මෙතන start learning click කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ අපි මේ search bar එකේ type කරමු desire කියන වචනය. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න desire කියන word එකේ English සිංහල තේරුම් දෙකම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙතන සිංහල toggle එකට දාලා ask language be click කරාට පස්සේ ඔයාට මෙතන ඉතාම powerful ඉතාම හොඳ explanation එකක් ගන්න පුළුවන්. read more click කරලා ඔයාට example sentences කියවන්න පුළුවන්. and also ඔයාට මෙතන video examples වලින් මේ word එක තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. What do you desire, William Tell? What do you desire? President Trump expresses a desire to improve the relationship. Your desire to win is impressive. Few people have the time or desire to walk such extreme lengths. මේ captions වල තියෙන දන්නේ නැති ඕනම word එකක් ඔයාට click කරලා ඒකේ තේරුමත් ඉගෙන ගන්න පුළුවන්. You can spend less if you desire less. බලන්න මෙතනදී you can spend less ඔයාට අඩුවෙන් වියදම් කරන්න පුළුවන් if you desire less. ඔයා අඩුවෙන් දේවල් වලට ආශා කරනවා නම්. And the next one, and you will desire less if you care less about what others think of you. මේක තමයි මට ගොඩක්ම emphasize කරන්න ඕන දේ. මොකද්ද? You will desire less. You will desire less. ඔයා අඩුවෙන් දේවල් වලට ආශා කරන්න පටන් ගනී. ඔයා අඩුවෙන් දේවල් වලට ආශා කරයි if you care less about what others think of you. If you care less, ඔයා අඩුවෙන් care කරොත් less about what others think of you. අනිත් අය ඔයා ගැන මොනවා හිතයිද කියන එක ගැන ඔයා අඩුවෙන් care කරනවා නම් right? මොකද වෙන්නේ? ඔයා දේවල් වලට දැඩි ලෙස ආශා කරන්න පටන් ගන්න ඒක අඩු වෙනවා. What is the meaning of that? කොහොමද එහෙම වෙන්නේ? ගොඩක් වෙලාවට අපි වටේ ඉන්න මිනිස්සුන්ව සතුටු කරන්න අපි දේවල් කරනවා. right? අපි සමහර වෙලාවට expensive branded දේවල් අපි පාවිච්චි කරනවා just to to show people that we are capable of spending money. right? අපිට සල්ලි වේදම් කරන්න පුළුවන් කියලා පෙන්වන්න අපි සමහර expensive දේවල් මිලදී ගන්නවා. සමහර විට අපිට ඒක ඇත්තටම අපේ ජීවිතේට අවශ්‍යත් නැහැ. ඇයි අපි එහෙම කරන්නේ? අපි කෑ කරනවා අපි හිතනවා මේ අනිත් කෙනා මං ගැන මොනවා හිතයිද? right? අනිත් කෙනා මාව කොයි විදිහට judge කරයිද? right? That is the reason that we spend money and buy stuff that we don't need. ඒක තමයි හේතුව අපිට අත්‍යවශ්‍ය නොවන දේවල් මිලදී ගන්න අපි සමහර වෙලාවට මුදල් වියදම් කරන්න හේතුව. So guys, so in this chapter it says saving can be created by spending less. Okay? සල්ලි ඉතුරු කරන්න පුළුවන් අඩුවෙන් වියදම් කරලා. You can spend less if you desire less. ඔයාට අඩුවෙන් වියදම් කරන්න පුළුවන් ඔයා දේවල් වලට අඩුවෙන් ආශා කරනවා නම්. You will desire less if you care less about what others think of you. ඔයා අඩුවෙන් දේවල් වලට ආශා කරනවා අනිත් අය ඔයා ගැන මොනවා හිතයිද කියන දේ ගැන ඔයා වැඩි ගණන් ගන්න නැතුව ඉද්දි.
Okay, right. So guys, මෙමය. This is a very powerful book, okay, Psychology of Money. හැබැයි මම මෙතනින් අදහස් කරන්නේ to have limiting beliefs. හරිද? මට මේ ටික ඇති, මට මගේ ජීවිතය ඉස්සරහට යන්න ඕනේ නැහැ. එහෙම හිතන්න කියලා මම කියන්නේ නැහැ. හරිද? And also I want to talk about Rich Dad Poor Dad in another video. Rich Dad Poor Dad කියලා කියන්නේ මම කියවලා තියෙන හරිම powerful පොතක්. ඉතින් අපි ඒක ගැන දවසක් කතා කරමු. And also this one. Rich Dad Poor Dad සහ මේ Psychology of Money කියන පොත් දෙකේ contents ටිකක් විතර අපි කියන්නේ පරස්පර විරෝධී සමහර තැන්වලදී. හොඳද? ඒ නිසා අපි මේ පොත් දෙක ගැනම කතා කරමු ඉස්සරහට. ඇයි මම මේ වගේ videos කරන්නේ? So what is the reason that I'm doing these kind of videos? So a couple of reasons. One, language be AI dictionary එක කොහොමද ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ? කොහොමද ඒ හරහා ඔයාගේ English language එක 10 ගුණයක් වේගෙන් improve කරගන්නේ කියන මේක මට ඕගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම ඔයාව පොත් කියවන්න මට හුරු කරන්න ඕනේ. By reading these books, guys, ඔයාට පුළුවන් ඔයා මෙච්චර කල් දේවල් දැක්කට වඩා වෙනස් විදිහට ලෝකය ගැන දකින්න. Right? එහෙම කරාම ඔයාට වගේ ජීවිතේ targets වලට යන්න ඔයාට ඒක උදව්වක් වෙනවා. Okay, so language be AI is all about helping you to become your best version. Okay, so in order to achieve your dreams, you need to be able to speak good English. ඔයාට වගේ ජීවිතේ targets වලට යන්න ඔයාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් නම් ඔයාගේ targets වලට යන්න ලේසි වෙනවා. නේද? දැන් ඕගොල්ලෝ මේ Psychology of Money, Rich Dad Poor Dad, The Alchemist, Atomic Habits මේ පොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියවන්න ඕනේ. ඔයා සාමාන්‍ය පොත් කියවන කෙනෙක් නෙමෙයි නම් මම ඔයාලට මුලින් recommend කරන්නේ The Alchemist හරි Rich Dad Poor Dad මේ පොත් දෙකෙන් එකක් ඔයා කියවන්න පටන් ගන්න. ඔයා ඒ පොත් කියවලා ඉවර වෙලා පස්සේ Psychology of Money වලට එන්න කියලා. ඒක තමයි මගේ personal opinion එක. Okay? So guys, ඔයගොල්ලන්ට Google වල languagebe.ai කියලා search කරලා languagebe AI එක ඔයාගේ English improve කරගන්න පුළුවන්. So guys, when you read a book ඔයා පොතක් කියවද්දි ඒකෙන් අලුත් vocabulary ඉගෙන ගන්න ඒ වචන languagebe AI වල search කරන්න ඔගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න right ඒ වගේම ඔයාට ඉස්සරහට මම මොන වගේ දේවල්ද කතා කරන්න ඕනේ ඔයගොල්ලන්ට මොන වගේ දේවල්ද දැනගන්න ඕනේ කියන දේ ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.